ආයුබෝවන් ලස්සන දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. අදත් රුවන්ශ්‍රී ලියනගේ YouTube නාලය ගාව හා එකතු වෙන ඔයාලා සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද සූදානම් වෙන්නේ 2025 මාර්තු මාසේ 29 වෙනි දින. හරියටම අපරභාග 9:41ට සෙනසුරු ග්‍රහයා මීන රාශිගත වෙනවා. මෙන්න මේ සෙනසුරු ග්‍රහයා මීන රාශිගත වීම කටක ලෙසින් නිපෙන ඔයාට කටක ලක්ෂණයෙන් නිපදිච්ච ඔයාට කුමන ආකාරයේ බලපෑමකට ලක් කරනවද කියලා කතා කරමු තමයි අපි සූදානම් වෙන්නේ. කටක ලක්ෂණයෙන් නිපදිච්ච ඔයාගේ සෙනසුරු ග්‍රහයා ගමන් කරේ 8 වෙනි. ඒ කියන්නේ අෂ්ටම ඒ රාෂ්ටකයක් ඇතුව පහුගිය වසර දෙකමාරක කාලය තුල ඔයාට උනේ නැත්තේ මොනවද කියලා මං අහුවොත් ඔයාලා කියාවි අනේ සර් ජීවිතේ විතරයි යන්තම් බේරුනේ. රැකියාවේ ප්‍රශ්න ගැටලු නිර්මාණය වුණා. පවුලේ ප්‍රශ්න ගැටලු නිර්මාණය වුණා. නෑදෑයන් අතර ප්‍රශ්න ගැටලු නිර්මාණය වුණා. අතේ මිටේ තියෙන මිද්දල් නාස්ති වුණා. ඒ වගේම තමයි පවුල් ජීවිතේ ප්‍රශ්න ගොඩ නැගුණා. දීපු මුදල් ආපහු ගන්න බැරි වුණා. අප වලට අස්සම් කරපු අය මුදල් ගෙවන්න නැතුව ඔයා හිර වුණා. නඩු හබ වලට පැටලෙන්න සිද්ධ වුණා. ආදරවන්තයන් අතර ප්‍රශ්න ගැටලු නිර්මාණය වුණා. අධ්‍යාපනය රකඩාකප්පල් වුණා. මෙන්න මේ වගේ නොඑක ආකාරයේ ප්‍රශ්න ගැටලු නිර්මාණය වුණා. ඔයාට මගුල් ගෙදරකට විතරක් නෙවෙයි දාන ගෙදරකට පවා ඔයාට ආරාධනා කරේ නැහැ. ඇයි? ඔයාගේ අතේ මුදල් නැති නිසා. මෙන්න මේ වගේ අමිහිරි අත්දැකීම් එක ගත කරපු කාලය නිමා කරමු. මාර්තු මාසේ 29 වෙනිදා සෙනසුරු ග්‍රහයා මීන රාශිගත වෙනවා. සියලු ප්‍රශ්න නිමා කරමින් සෙනසුරු ග්‍රහයා මීන රාශිගත වීමත් එක්ක අලුත් ගමනක් යන්න සූදානම් වෙනවා. වැටිච්ච මිනිස්සු තමයි ලෝකෙ හෙල්ලෙන්න වැඩ කටයුතු කරේ. වැටිච්ච මිනිස්සු තමයි ලෝකෙ දෙතරන්න කටයුතු කරේ. වැටිච්ච තැන්වල ඉන්නේ නැතුව අෂ්ටමය රාෂ්ටකයන් නිවා කරලා තියෙනවා. ඔයාට රිද්දපු කට්ටියට දැනෙන්න, රිද්දපු කට්ටිය හෙල්ලෙන්න වැඩ කටයුතු කරන්න පුළුවන් කාල සීමාව ඉදිරියේදී උදා වෙනවා. සියලු කම්කටොළු ඉවතලා Tamanගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකි වාතාවරණයක් නිර්මාණය වෙනවා. පසුගිය දේවල් සියල්ල අමතක කරන්න. අලුත් ගමනක් යන්න සූදානම් වෙනවා. උත්සාහය කැපවීම තියෙනවා නම් Tamanගේ කටයුතු සාර්ථක වෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒ වගේම කියන්න ඕන සෙනසුරු ග්‍රහයා 9 වෙනිට ගෝචර ගමනින් ගමන් කරලා අවුරුදු 2කමාරක් මේ ස්ථානයේ රැඳී සිටිනවා. ඊට පස්සේ තව අවුරුදු 2කමාරක් 10 වෙනි ගමන් කරනවා. තව අවුරුදු 2කමාරක් 11 වෙනි ගමන් කරනවා. පසුගිය කාල සීමාව තුළදී ගෙවූ අමිහිරි අත්දැකීම් අමතක කරලා දාලා අවුරුදු 7කමාරක කාලයක් ඔයාලා ඉස්සරහට එනවා. කිසිම කරදරයක් නැතුව ගමන් කරන්න පුළුවන් කාල සීමාව. මෙතන 2කමාරයි, මෙතන 2කමාරයි, මෙතන 2කමාරයි. අවුරුදු 7කමාරක් ඉතාමත්ම සාර්ථක ලෙස ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් කාල සීමාවක් උදා වෙනවා. ඒකම කියන්න ඕන චූටි ගැටලුකාරී තත්ත්වයක නිර්මාණය වෙනවා. ඒ මොකද්ද? මේ කාපු කට්ට හොඳටම ඇති. තවත් ගැටලු ඕනේ නෑ කියලා කියනවා. මෙන්න චන්ද්‍රයා උප්පත්ති කේන්ද්‍රය මෙතන ඉන්නවනම් චන්ද්‍රයා උප්පත්ති කේන්ද්‍රය මෙතන ඉන්නවනම් 1 2 3 4 5 6 7 8යි චන්ද්‍රයා මෙන්න මෙතන ඉන්නවා. පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. හිතට වද දෙන ගැටලු නිර්මාණය කරනවා. චන්ද්‍රයා දෙවැන්නේ ඉන්නවා නම් චන්ද්‍රාෂ්ටමයක් නිර්මාණය කරනවා. චන්ද්‍රයා 9 වෙන්නේ ඉන්නවා නම් චන්ද්‍රයා 10 වෙන්නේ ඉන්නවා නම් ජන්මයේ රාෂ්ටකයක් නිර්මාණය කරනවා. හිතට වද දෙන ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. එහෙම වුණොත් තමන්ගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගෙන අවශ්‍ය කරන වත් පිළිවෙත් වල යෙදිලා තමන්ගේ ගමන සාර්ථක කරගන්න උත්සාහ කරන්න ඕනේ.
මෙන්න මේ කතා කරපු සුබදායක තත්ත්වය. සුබදායක තත්ත්වයන් වලට යම් කිසි සීමාවන් පැනලෙන්න පුළුවන්. ඡන්දයක් මෙම ස්ථානවල ඉන්නවා නම් ඊට අමතරව සෙනසුරු මහ දසා ගෙවනවා නම් සෙනසුරු අතුරු දසා ගෙවනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා. එතනින් එහාට ගියාම අපි මේ කතා කරන්නේ පොදුවේ කටක ලග්නධාරීන්ට මෙන්න පුළුවන් වාතාවරණයක් යන. මේක ඔයාගේ පෞද්ගලික ජන්මපත්‍රය පදනම් කරගෙන නෙමෙයි. පොදුවේ කතා කරා වුණා මෙන්න මේ පොදු කටයුතු ටික අනිවාර්යෙන් මතක තබා ගන්න ඕනේ. සෙනසුරු ගහයා 8 වැන්නේ ඉඳලා 9 වැන්නට ගෝචරය වෙනවා. චන්ද්‍රයා 9 වැන්නේ ඉන්නවා නම් 10 වැන්නේ ඉන්නවා නම් 2 වැන්නේ ඉන්නවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. සෙනසුරු මහ දසා සෙනසුරු අතුරු දසා ගෙවනවා නම් චුට්ටක් සැලකිලිමත් වෙන්න වෙනවා. පොතේදී ගහයන්ගේ බලදුබලතාවය ගහයන් ඉන්න තැන් මේ කිසිවක් ගැන නොතක මේ චන්ද්‍රයා සහ සෙනසුරු ගැන පමණක් පදනම් වෙච්ච බලාපල කතනයක් තමයි මම මේ කතා කරන්නේ. එතකොට පහුගිය කාලයේ අමිහිරි අත්දැකීම් එක්ක ජීවිතේ ගත කර ඔයාට යම් කිසි සහනදායී වටපිටාවක් නිර්මාණය වෙනවා. අර මං කිව්වේ වැටිච්ච මිනිස්සු තමයි ලෝකෙ හෙල්ලෙන්න කප් ගැහුවේ. මතක තබා ගන්න. වැටිච්ච මිනිස්සු තමයි ලෝකෙ හෙල්ලෙන්න කප් ගැහුවේ. ඉස්සරහට ලෝකෙ හෙල්ලෙන්න Tamanට රිදවපු මිනිස්සුන්ට රිදෙන්න කමනක් යන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙනවාමයි. කිසි දෙයකට බය වෙන්න කාරි නෑ. මේ ගමන ගාට යන්න පුළුවන් හැකි වාතාවරණයක් තියෙනවා. මම මෙන්න මේ සෙනසුරු ගහයා 8 වැන්නට ගෝචර වෙනකොට අපි වීඩියෝ එකක් කරා ඔයාලට මතක ඇති නැත්නම් ගිහිල්ලා බලන්න YouTube එකේ තියෙනවා. Tamanගේ ජීවිතයේ වැදගත් දෙයක් කියලා හැඟෙන කිසිම කාර්යයක් කරන්න එපා කියලා කිව්වා. රැකියාව, විවාහය, ඉන්න තැන, පදිංචිය. මෙන්න මේ කියන කටයුතු වලට කිසිම දෙයකින් කිසිම තීරණයක් ගන්න එපා කියලා කිව්වා මේ අවුරුදු 2කමාර ඇතුළත. ගොඩක් දෙනෙක් අද කතා කරලා කියනවා සර් කියපු කතාව හරියට හරි. අපි ගේ විකුණා, ඉඩම විකුණා, රැකියාව මාරු කරන්න ගියා, රට ගියා. ඒ කිසි දෙයක් හරි ගියේ නැහැ කිව්වා. එතකොට ඉදිරියේදී Tamange මෙන්න මේ කටයුතු සියල්ල සාර්ථක කරගන්න පුළුවන්. සෙනසුරු ගහයා අෂ්ටමේ රාෂ්ටකයේ නිමා කරමින් 9 වෙනිට ගමන් කරනවා. පොඩි ගැටලුවක් තියෙනවා. ඔයාගේ පොඩි දුර්වලතාවයක් තියෙනවා. කටක රාශියෙන් ඉපදිච්ච ඔයා අනේ එයා එදා එහෙම කරාට මට අද එහෙම කරන එකක් නැහැ. එයා ගිය අවුරුද්දේ මාව රවට්ටුවාට මේ අවුරුද්දේ රවට්ටන එකක් නැහැ. ගිය සතියේ එයා මාව රවට්ටුවාට මේ සතියේ එයා මාව රවට්ටන එකක් නැහැ. ඊයේ එයා මාව රවට්ටුවාට අද මාව රවට්ටන එකක් නැහැ. මෙන්න මේ වගේ මිනිස්සු බොහොම ඉක්මනට විශ්වාස කරනවා. මතක තියාගන්න මිනිස්සුන්ට චරිත සාතික දෙන්න යන්න එපා. ඔයාගේ පාඩුවේ වැඩ ටික කරගෙන යන්න. මොකද ඔයා ඔය කිරිපොවන්න හදන්නේ ණයාට කිරිපෙව්වට වැඩක් තියනවද? ණයාම තමයි. ඒක නිසා මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. ඔයා වෙනස් වෙලා ඉස්සරහට ගමනක් යන්න ඕන. අනිත් කාරණාව තමයි ඔයාගේ තියෙනවා ලොකු හිණි. ලොකුවට වැඩ කටයුතු ආරම්භ කරන්න තමයි පටන් ගන්න තමයි අදහස් කරන්නේ. හැබැයි ඒවා අසාර්ථක වෙනකොට නිකම්ම කඩාගෙන වැටෙනවා. S2 කඳුළු පිරෙනවා. ටීවී එක දිහා බලාගෙන අඬන જાතියේ කට්ටිය ඔයාලා. ඒකින්ද Tamanට හැකි පමණින් හිමීට පටන් ගමු. ලොකු ගමනක් යන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙනවා. අවුරුදු 7මාරක් ගමන්දී සාර්ථක ලෙස ගමනක් යන්න පුළුවන් හැකියාවන් නිර්මාණය වෙනවා. ඒකම ඔයාලට Tamanගේ ගමන සාර්ථකව ගමන් කරන්න පුළුවන් කාලයේදී Tamanගේ අතේ මිටේ මුදල් ආකර්ෂණය, ධන ආකර්ෂණය වර්ධනය වන ආකාරයට අපි චූටි යන්ත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා. මේක ඔයාලගේ පර්ස් එකේ දාගෙන යන්න පුළුවන් විදිහට තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. මේක හදන්නේ ඔයාගේ නැකතට සීයුම් වෙන විදිහට තමයි මේක අඳගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ ලක්ෂණයට, ඔයාගේ නමට බල කරලා මේක අපි ජීවත් කරනවා.
ඒකම මේක ඔයාලා සියලු දෙනාටම ගන්න පුළුවන් හැකි ආකාරයේ සහනදායක මිලකට අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේක ඔයාගේ මුදල් පසුම්බිය දාගෙන යන්න පුළුවන් යන්ත්‍රය. මේක ඉතාමත්ම සහනදායක මිලකට ඔයාලට ලබා දීමට අපි කටයුතු කරනවා. මේක ඔයාලට සියලු දෙනාට මට මේක නිකන් දෙන්න පුළුවන් හැකියාවක් නැහැ. මේකට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. ඒක නිසා ඔයාලට දරා ගන්න පුළුවන් හැකි සහනම දායක මිලකට අපි මේක ඔයාලට ලබා දීමට කටයුතු කරනවා. අවශ්‍යතාවයක් තියෙනවා නම් අපේ නම්බර වලට කතා කරලා මේක ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක ලොකු ගාණකට දෙන්නේ නැහැ. පසුගිය කාලේ වගේ ඔයාලට අසීරුතාවයට ලක් වෙන ආකාරයට මේක ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඉතාමත්ම සහනදායී මුදලකට තමයි අපි මේක ලබා දෙන්නේ. පසුගිය කාලවලදී ඔයාලා යන්ත්‍ර කීයක් දැම්මද? යෝතිස් දේවාල කීයකට ගියාද? යෝතිර්වේදියෝ කී දෙනෙක් හම්බුණාද? ඒ වගේ ඔයාලා අසරණ වෙන මට්ටමට කරන්නේ නැහැ. මේක ඉතාමත්ම සහනදායී මිලක් කියන්නේ රුපියල් 5000ක් වැනි ඉතාමත්ම කුඩා මිලකට අපි මේක ඔයාලට ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් එහෙමනම් ඒක වැදගත්කමක් තියෙනවා නම් කතා කරලා අපේ කාර්යාලයට කතා කරලා ඔයාලට ඉල්ල ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකම තමයි මේ වීඩියෝ එකේ යම් කිසි වැදගත්කමක් තියෙනවා නම් මේක ඔයාලට වටිනවයි කියලා හැඟෙනවා නම් යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියේදී තව වීඩියෝ අපි දානවා. ඒ වගේම තමයි පොඩ්ඩක් කනගාටුවෙන්වත් කියන්න ඕන. ඔයාලා ගොඩාක් දිනකේ කේන්දර මට දාලා තිබුණා. බලන්න කියලා දාලා තිබුණා. පුළුවන් විදිහට මම බලලා දුන්නා. බලන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා නම් අමනාප වෙන්න එපා. ආයෙ පාරක් දාලා තියන්න. මම බලලා දෙන්නම්. මොකද අධික වැඩ රාජකාරීත් එක්ක ගමනක් යන නිසා මේ කටයුතු මගේ හැරෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි මුදල් ගෙවපු කට්ටිය ගොඩක් පොඩිමේ ඉන්නවා. ඒ අතරතුරේදී තමයි මම ඔයාලට නොමිලේ බලන කට්ටියට නොමිලේ බලලා දුන්නා. ඉතින් බලන්න බැරි වුණා කියලා අමනාප වෙන්න එපා. ඒකම තමයි කියන්න ඕන. කේන්දරේ බලල ඉවරලා ලොකු ශාන්ති කර්ම දුන්නයි කියලා මාත් එක්ක අමනාප වෙන්නත් එපා. මොකද ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා අඩු ගානේ ඉලක්කම් 5කින්වත් යන්ත්‍රයක් දාගන්න ඕන කියලා. මගෙන් එහෙම ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මම පොඩි ශාන්ති කර්ම තමයි දෙන්නේ. ගොඩක් දෙනෙක් කේන්දරේ බැලුවයි කියලා වැඩකුත් නැහැ කියනවා ලොකු ශාන්ති කර්ම නුදුන්නොත්. ඉතින් ඒ ටික මතක් කරමින් එහෙනම් මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ අනාගතයක්. තිරුවන් සරණයි.